අපි හැම කෙනෙක්ටම එදිනෙදා අපේ ශරීරයට අත්‍යවශ්‍ය ජලය ප්‍රමාණයක් තියෙනවා. ඒක පොදුවේ හැමෝටම අගයක් විදිහට වයසට අනුව කියන්න යන්න බෑ. 100%ක්ම නිවැරදිව ඔයාටම අදාළ වෙන විදිහට ඔයාගේ දෛනික ගත යුතු ජලයේ ප්‍රමාණය හදාගන්න විදිහ ඒක වෙනස් වෙන්නේ මොන වගේ හේතු සාධක මතද සහ තවත් වැදගත් දේවල් කිහිපයක් මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා. ලෝකේ සම්මතයක් අනුව සාමාන්‍යයෙන් ඔයාගේ ඇඟේ තියෙන හැම කිලෝග්‍රෑම් එකක් ගානෙම මිලිලීටර් 35ක ප්‍රමාණයක් වතුර බොන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාගේ බර කිලෝග්‍රෑම් 70ක් නම් අර මිලිලීටර් 35 වැඩි කරන්න ඕනේ 70න්. එතකොට ආසන්න වශයෙන් ලීටර් 2.5ක ප්‍රමාණයක් දවසට වතුර බොන්න ඕනේ. මේ යගේ එන්නේ සාමාන්‍ය තත්ත්වය යටතේදී. මෙතනින් එහාට අපි බලමු මේ ප්‍රමාණය පොඩි ගානකින් එහාට මෙහාට වෙන්න බලපාන හේතු මොනවද කියලා. ඒ කියන්නේ මේක අඩු වැඩි වෙන්නත් පුළුවන් පොඩි ප්‍රමාණයකින්. ඔයා දවසේ ප්‍රමාණය තීරණය කරන්න කලින් මේ ටිකත් අනිවාර්යයෙන්ම බලලා ඉන්න. පළවෙනිම හේතුව තමයි අපිට ගන්න පුළුවන් ඔයාගේ ක්‍රියාකාරී මට්ටම කොච්චරක්ද කියන එක. ඔයා එක්සර්සයිස් කරනවා නම් බර වැඩ කරන කෙනෙක් නම් ටිකක් විතර වැඩිපුර ජලයේ ප්‍රමාණයක් ගන්න වෙනවා. රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවා. ඔයා එක්සර්සයිස් වගේ දෙයක් කරනවා නම් ඒ කරන අතරතුරේදී විනාඩි 30කට සැරයක් අවුන්ස් 12ක වතුර ප්‍රමාණයක් ඇඟට ඇතුල් වෙන්න ඕනේ කියලා. ඒ එක්සර්සයිස් කරන වෙලාවේ ඇතුළේදීම දාඩිය දාගෙන වැඩ කරනවා නම් ඒකට ගැළපෙන විදිහට ඒ 30 එන විදිහට ඔයාට බරට අනුව ගන්න වැඩි පොඩි ප්‍රමාණයක් වැඩිපුර ගන්න සිද්ධ වෙයි. දෙවැනි දේ තමයි දේශගුණය කියන එක. උෂ්ණත්වයේ වැඩි පරිසරයක ඉන්නවා නම් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දාඩිය දානවා වගේ දේවල් නිසා පිට වෙන ජල ප්‍රමාණය වැඩි නිසා. තුන්වෙනි දේ තමයි සෞඛ්‍ය තත්ත්වයන්. ඔයාට ජලය හා සම්බන්ධ වෙන ලෙඩක් හෝ ජලය වැඩිපුර ගත යුතු හෝ ජලය අඩුවෙන් ගත යුතු කියලා නිර්දේශ කරලා තියෙන රෝග තත්ත්වයක් තියෙනවා නම් ඒ ප්‍රමාණය ඒ රෝගය මත රඳා පවතිනවා. ඒකෙදි ඔයාට අවශ්‍ය ජෛනික ජලය ප්‍රමාණය තීරණය කරන්නේ වෛද්‍යවරයෙක් විසින්. ඊළඟ දේ තමයි අනික් විදි වලින් ලැබෙන දියර ප්‍රමාණ සම්බන්ධයෙන්. මේ ලීටර් 2.5 එහෙම නැත්නම් 3 කියන ආසන්න අගය ඔයාගේ බර වලට ලැබෙන අගය වතුර වලින් විතරක්ම නෙවෙයි. ඔයා ගන්න පළතුරු, එළවලු, වෙනත් ආහාර, වෙනත් පාන වර්ග වලින් ලැබෙන දියරමේ ප්‍රමාණයනුත් මේවට එකතු වෙනවා. ඒකල තමයි මේ සම්පූර්ණ අගය සම්පූර්ණ වේ යුත්තේ. අවසාන වශයෙන් මම ටිප්ස් ටිකක් කියන්නම්. අවශ්‍ය ජල ප්‍රමාණයත් ලබාගෙන විජලන තත්ත්වයන් මගහැරගෙන දවස පුරාම සජලනය වෙලා තියාගන්න පුළුවන් වෙන. සැරෙන් සැරේ දවස පුරා විහිදී යන විදිහට වතුර බොන්න. එකවරම ලොකු ප්‍රමාණයක් බොන එකට වැඩිය මේ ක්‍රමය හරි සාර්ථකයි. කොම්මඩු, පිපිඤ්ඤා වගේ දේවල්, පළතුරු, ආස කරන දියරමේ දේවල්, වෙනත් හිතකර පාන වර්ගත් පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය ජලයේ ප්‍රමාණය ලබා ගන්න. ජලයේ විදිහටම ගන්නේ නැතුව වෙනත් මාර්ගවලිනුත් ඔයාට ඇතුල් කරගන්න පුළුවන්. මොකද ජලයට ගොඩාක් කට්ටිය ප්‍රේමනාප නැහැනේ. රසක් හෝ ගන්ධයක් නැති නිසා. නිසා මේ වගේදී වක්‍රාකාරකම් වලිනුත් ඔයාට ජලය ලබා ගන්න පුළුවන්. ඔයාට විජලනයක් දැනෙනවා නම් වතුර තිබ්බා දැනෙනවා නම් අනිවාර්යෙන්ම ඒ වෙලාවට වතුර බොන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාගේ ශරීරයට මුලින්ම ඇහුම්කන් දීලා ඉන්න ඕනේ. මෙන්න මේ කිව්ව කරුණු ටික තමයි සම්මත ප්‍රමාණ වෙනස් වෙන්න බලපාන්නේ. අර කිව්ව බර ප්‍රමාණයට අනුව දේශගුණ තත්ත්ව, ඔයා වැඩ කරන තත්ත්ව, ඔයා දවස ගෙවන විදිහ අනුව සහ ඔයා ගන්න අමතර ආහාර සම්බන්ධ මේ දේවල් තමයි මේ කිව්ව අගය අඩු වැඩි වෙන්න බලපාන දේවල්. මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් සම්බන්ධයෙන්. මේවා තමයි ලෝකයෙන් පිළිගත් ක්‍රමය. මේ වගේ ජලය සම්බන්ධව ගොඩාක් වීඩියෝස් මේ channel එකේ දාලා තියෙනවා. ඒ වගේම ඔයාලට එදිනෙදා වැදගත් හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. එදිනෙදා දැනුම අලුත් දේවල් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.